කොහොමද යාළුවනේ ඔයාලට? අද ඔයාලට මං අරගෙන ආවා ඔන්න කඩේ හාල් පිටි වලින් රසට කැවුම් හදාගන්න විදිය ගැන කියලා දෙන්න. ඕනම කෙනෙකුට මේ විදිහට හදාගත්තොත් රසට බරදින්නේ නැතුව හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක හදාගන්න කියලා. මෙතනදී මම මුංගට ග්‍රෑම් 100ක් හොඳට ගරලා සෝදගෙන වතුර බේරගෙන මේ විදිහට පෑනකට දාලා මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකන් වැද ගන්නවා. ඊළඟට මම මුංගට ටික වෙනම භාජනයකට දාලා නිවෙන්න ඇරලා ඒ පෑන් එකටම හාල් පිටි ග්‍රෑම් 150ක් දාලා මේ වගේ වැද ගන්නවා. මම මෙතන ඉන්දියාප පිටි තමයි අරගෙන තියෙන්නේ. පිටි ටික හොඳට බැදෙද්දී පවුඩර් ගතිය නැති වෙනවා පිටි එකේ. ඊළඟට මම මේක ටිකක් ලොකු භාජනයකට දාගන්නවා. ඊළඟට ඒකෙන් පිටි මේසට දෙකක් විතරම අයින් කරගන්නවා. සීනි ග්‍රෑම් 150ක් මේකටම අරගත්තා. ඒකෙන් මේසෙන්දි 3ක් වෑන් එකට දාලා හොඳට කැරමල් එකක් හදාගන්න ඕන. කැරමල් එක ලස්සන පාටකට ආවට පස්සේ වතුර මිලිලීටර් 250ක් මේකට දාගන්න ඕන. දැන් ඉතුරු සීනි ටිකක් දාගන්න ඕන. මෙතනදී පැණි එක නූල් ඇදින පදමටම උණු කරගන්න ඕනේ නැහැ. හොඳින් උතුරුවාට පස්සේ මේ වගේ එකපාරක් පැණි එක හොඳින් නිවෙන්න අරින්න ඕන. ඊළඟට අරන් තියාගත්ත හාල් පිටි එකෙන් ලෑල්ලකට මේ වගේ ඉහා වෙන තියාගන්න ඕන. ඊළඟට කැවුම් එක තවරන බැටර් එක තමයි දැන් හදාගන්න යන්නේ. හාල් පිටි ග්‍රෑම් 100කට පාන් පිටි ග්‍රෑම් 50ක් දාගන්න. දුණු තේ හැඳි කාලක් විතර දාගන්න. කහ තේ හැඳි කායකට වඩා චුට්ටක් අඩුවෙන් දාලා උඩින් කලවම් කරගන්න ඕන. දැන් ඇල් වතුර ටික ටික දාලා මේ වගේ උකු බැටර් එකක් හදාගන්න ඕන. මම පෙන්නන පදමට හදාගන්න මෙන්න මේ ගානට. නෙඩ ටික මම ග්‍රයින්ඩර් එකට දාලා කොටාගෙන හාල් පිටියකට දාගන්නවා. ඒකටම කරදමුගුරු ටිකකුත් දාගන්නවා. දුණු තේ හැඳි කාලකට වඩා ටිකක් අඩුවෙන් දාලා හොඳින් කලවම් කරගන්න ඕන. දැන් පැණි ටික ටික දාලා හොඳින් මිශ්‍රණය කලවම් කරගන්න ඕන. මෙතනදී මම හැන්ද අයින් කරලා අතින් අනා ගන්නවා. අතින් අනා ගන්නකොට අපිට කැවුම් මිශ්‍රණයේ පදම හොඳින් අතර දැනෙනවා. ටිකක් විතර අතේ ඇලෙන ඒ වගේම අතේ ගොඩක් නොඇලෙන පදමට තමයි අපි මේක හදාගන්න ඕන. මෙන්න මේ වගේ පදමට කැවුම් මිශ්‍රණය අනා ගන්න පැණි ඔක්කොම ගියේ නෑ යාළුවනේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඉතුරු වුණා. දැන් මම කැවුම් මිශ්‍රණය මේ විදියට ලෑල්ලේ දාලා තුනී කරගන්නවා. පිටි ටිකක් මිශ්‍රණය උඩින් දාගෙන හොඳින් තුනී කරගන්න ඕන. දැන් වටේ වෙන කොටස් ටික කපලා අයින් කරගෙන කැවුම් ටික මම කපා ගන්නවා. මම අද කැවුම් ටික පොඩියට තමයි කපා ගන්නේ. මම කෑලි 27ක් 28ක් විතර හදාගත්තා මේ ප්‍රමාණයෙන්. මේ විදිහට හදාගත්තොත් ඔයාලට බලදින්නේ නැතිව කැවුම් හදාගන්න පුළුවන් යාළුවනේ. පිටි කොට ඉන්න ඕනේ නැහැ. කඩේ හාල් පිටි වලින් මේ විදිහට රසට කැවුම් වලට හදාගන්න පුළුවන්. ඊළඟට කපාගත්ත කැවුම් ටික ඉතිහාගත්ත ට්‍රේ එකකින් මේ වගේ තියාගන්න ඕන. ළඟට වටේ කපාගත්ත කෑලි ටිකත් මම එක ගුලියකට හදාගෙන ඒකෙනුත් කැවුම් ටිකක් කපා ගන්නවා. දැන් මේ විදිහට කපාගත්ත කැවුම් ටික මේ වගේ බැටර් එකේ ගාගෙන රත් වෙච්ච දෙකට දාගෙන බැද ගන්න ඕන. එක දිගටම කැවුම් ටික දාගන්න එපා යාළුවනේ. එක කැවුමක් දාලා ටික වෙලාවක් ගිහින් තමයි අපි අනිත් කැවුම දාගන්නේ. අපි මේ විදියට එක දිගටම කැවුම් ටික දාගත්තොත් කැවුම් ටික ඔක්කොම එකට ඇලවෙනවා යාළුවනේ. දැන් මේ වගේ රන්වන් පාටට ආවට පස්සේ කැවුම් ටික තෙලින් අයින් කරගන්න ඕන. මේ වගේ මම දැන් ඔක්කොම කැවුම් ටික බැදගත්තා යාළුවනේ. මේ තියෙන මේ විදිහට බැදගත්ත රසවරස කැවුම් ටික. ඉතින් මම ඔයාලට එකක් කඩලා පෙන්නන්නම් යාළුවනේ. මේ වගේ තවත් රස රෙසිපි බලන්න මගේ channel එකත් follow කරලා තියාගන්න. ගිහිල්ලා ඉන්නම් යාළුවනේ. ඔයාලට සුබ දවසක්.